ඔන්න මම අද ඔයාලට අරගෙන ආවේ හැමෝම හොයන ගොඩක් වටින රෙසිපි එකක්. මම අද ඔයාලට කියලා දෙනවා හොඳ පාටට, සුවඳට, රසට, ඒ වගේම කල් තියාගන්න පුළුවන් විදිහට කොහොමද ඉක්මනට වම්බටු මෝචුවක් හදාගන්නේ කියලා. ඒ වගේම තමයි අද මම මේකට විනාගිරි පාවිච්චි කරන්නේ නැහැ. ඔන්න විනාගිරි කන්න අකමැති අයට, ඇලර්ජික් අයට මේක ගොඩාක් වටින රෙසිපි එකක් වේවි. ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කොහොමද මේක හරියටම හදාගන්නේ කියලා බලන්න. මුලින්ම අපි මෝචුවට අවශ්‍ය වම්බටු ටික බෙද ගන්න ඕන. මම වම්බටු ග්‍රෑම් 500ක් වගේ ගත්තා. වම්බටු ටික මේ විදිහට තීරු වලට කපාගෙන තියෙන්නේ. ගොඩාක් හීනියටත් නැතුව, ගොඩාක් මහතටත් නැතුව මේක කපා ගන්න ඕන මෙන්න මේ ගානට වගේ. වම්බටු ටිකට කහ චුට්ටක් අත ගාලා මම මේ තියෙන්නේ කහට පිපෙන නිසා. ඊට පස්සේ මේ වම්බටු ටික ටික දාලා ගැඹුරු තෙලේ බෙද ගන්න. ගින්දර අඩුවෙන්ම තියාගෙන බෙද ගන්න ඕන. අපි මේ ගන්න කිසිම දෙයක වතුර තියෙන්න බෑ. වතුර තිබුණොත් අපිට මේක කල් තියාගන්න බෑ. වම්බටු ටික හොඳට හොදලා වතුර පිහදාලා තමයි ඔයාලා කපා ගන්න ඕන. ඒ වගේම කපන ලෑල්ල, පිහිය හොඳට වේවිලා තියෙන්න ඕන. වම්බටු ටික මෙන්න මේ වගේ රන්වන් පාටට බෙදුනම මම මේ ටික අයින් කර ගන්නවා. ඊට පස්සේ ඉතුරු වම්බටු ටිකක් දාලා මේ ගානට බෙද ගන්න ඕන. ඔන්න දැන් මම වම්බටු සේරම ටික බෙදගෙන තියෙන්නේ. මෙන්න මේ ගානට වගේ පාටට තමයි මම බෙදගත්තේ. තව මම මේ මෝජුවට රතු ලුණු ගත්තා. රතු ලුණු ගෙඩි 10ක් 15ක් වගේ තමයි ගත්තේ. මම අද පොඩ්ඩක් හදන නිසා. ඒකත් මේ විදිහට අපි අර වම්බටු බෙදගත්ත තෙලෙම විනාඩි 2-3ක් බෙද ගන්න ඕන. ගොඩක් වෙලා තියන්න එපා. ඒ ටිකත් බෙදලා ඉවරුණාට පස්සේ මම මේක එළියට ගන්නවා. ඊළඟට අමු මිරිස් කරල් 7-8ක් වගේ ගත්තා. මේකත් බාගෙට පළල මම මේ තියෙන්නේ. ඒකත් අපි අර වම්බටු බෙදගත්ත තෙල් එකේම විනාඩියක් 2ක් තියලා අරගන්නවා. ගොඩක් වෙලා තියන්න එපා. එහෙම නොතින් අමු මිරිස් වල කොළ පාට නැති වෙන්න පුළුවන්. අන්තිමටම මම හාල් මැස්සු ටික බෙද ගන්නවා. හාල් මැස්සු ග්‍රෑම් 100ක් වගේ තමයි මම ගත්තේ. මේ ගත්ත දේවල් සහ ප්‍රමාණයන් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියන්නම්. හාල් මැස්සු ටිකත් ගොඩාක් කර ගන්නේ නැතුව මෙන්න මේ ගානට වගේ බෙදුනට පස්සේ මම ලිපෙන් බා ගන්නවා. දැන් ඔන්න මෝජුවට අවශ්‍ය හැමදේම අපි බෙදගෙන තියෙන්නේ. ඒ බෙදගනිපු සේරම මම මෙන්න මේ වගේ එකම භාජනයකට දාගත්තා. ඊළඟට අපිට තියෙන්නේ මේ මෝජුවට අවශ්‍ය පේස්ට් එක හදාගන්න. අපි බලමු මේ පේස්ට් එක හදාගන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා මෙන්න මේ වගේ මැටි ඇතිරියක් ලිපේ තියාගන්න. ඊට පස්සේ මම ඒකට දාගන්නවා අර වම්බටු බෙදගත්ත තෙල් එකෙන්ම තෙල් මේස හැඳි 2ක් විතර. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට දාගන්නවා තලාගනිපු එනසාල්, කුරුඳු පොතු, කරාබුන ඇටි. දාලා ඒක මේ විදියට හොඳට තෙල් එකේ බෙද ගන්න ඕන. ඊට පස්සේ මම මේකට එකතු කර ගන්නවා තලාගනිපු ඉඟුරු සුදු ලුණු ටිකක්. ඒකත් දාලා මේ විදියට හොඳට කලවම් කර ගන්න ඕනේ. අපි ගන්න මේ භාජන, හැඳි හැමදේම වතුර නැතුව හොඳට වේලිලා තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට මේක කල් තියාගන්න බෑ. ඊට පස්සේ මේකට දාගන්නවා රම්පේ කරපිංච ටිකක්. ඒ ටිකක් දාලා මේ විදියට හොඳට තෙල් එකේ බෙද ගන්න. ඊළඟට මම මේකට දාගන්නවා කහ කුඩු තේ හැඳි භාගයක් විතර, ගම්බිරිස් කුඩු තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, කෑලි මිරිස් තේ හැඳි භාගයක් විතර දාගන්නවා. ඔයාලට මේවා ඔයාලගේ රස අනුව වෙනස් කරගන්න පුළුවන්. සැර කන්න කැමති කෙනෙක් නම් මේ ප්‍රමාණය අඩුවෙන් දාගන්න. ඊළඟට ලුණු චුට්ටකුත් දාලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. ලුණු ඔයාලගේ රස අනුව දාගන්න පුළුවන්. පස්සේ ලුණු මදි වුණොත් ලුණු බලලා ලුණු දාගන්න. ඊළඟට මේකට එකතු කරගන්නවා මම සියඹල ඉස්ම තේ හැන්දක් විතර. අපි විනාගිරි පාවිච්චි කරන්නේ නැති නිසා තමයි මේකට සියඹල දාගන්නේ. විනාගිරි දානවා නම් සියඹල දාගන්න ඕනේ නැහැ. ඊළඟට මේකට දාගන්නවා කුඩු කරගත්ත අබ තේ හැඳි 1/2ක් විතර. ඉතින් ඔයාලට මේකට අබ ක්‍රීම් එක පාවිච්චි කරන්නත් පුළුවන්. තව මේකට මම එකතු කරගන්නවා තක්කාලි සෝස් තේ හැඳි 2ක් විතර. සීනිත් දාගන්නවා තේ හැඳි 2ක් විතර.
දාලා මේක හොඳට කලවම් කරගන්න මේ විදියට. ගින්දර ගොඩාක් වැඩි කරගන්න එපා. ගින්දර අඩුවෙන් තියාගෙන තමයි මේක හදා ගන්න ඕනේ. එහෙම නැති වුණොත් තිත්තරහක් එන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමටම අපි මේකට දා ගන්නවා අපි අර ගැඹුරු තෙලේ බැදගත්ත වම්බටු, ලූණු, අමු මිරිස්, සාල් මැස්සු මිශ්‍රණය. දාලා මේ විදියට හොඳට කලවම් කරගන්න. මං අද මෙතන වම්බටු මෝදු හදාගත්තේ පොඩි ප්‍රමාණයක්. ඉතින් ගොඩක් හදනවා නම් ඔයාලා මේ ප්‍රමාණය අඩු වැඩි කරලා හදාගන්න පුළුවන් ඔයාලට. මේ වෙලාවේ ඔයාලන්ට පුළුවන් ලුණු බලලා ලුණු මදි නම් දාගන්න. ඒ වගේම සීනි මදි නම් සීනි ටිකක් දාගන්න පුළුවන්. ඒව ඔයාලගේ රස අනුව වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා මේක ගොඩක් ප්‍රමාණයක් හදලා කල් තියා ගන්නව නම් හොඳට පිරිසිදු කරගත්ත වීදුරු බෝතලයක හරි මැටි මුට්ටියක හරි දාලා මේක හොඳට වහලා තියාගන්න. මතක තියාගන්න ඕන දේ තමයි ඒ අපි ගන්න වීදුරු බෝතලේ හරි මැටි මුට්ටි හරි වතුර තියෙන්න බෑ. හොඳට හොදලා වේලලා ගන්න. ඉතින් මං හිතනවා මං අද ගෙනාපු මේ රෙසිපි එක ඔයාලට ගොඩක් වැදගත් වේවි කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.